Hi guys, welcome to our YouTube channel. ඉතින් මාර්තු මාසයේ අනුරාධපුරයේ ගියපු vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා හිතුවා. අපි මේ අවුරුද්දක්ම මාසෙට එක දවස ගානේ රුවන්වැලි සෑය ළඟ සිල් සමාදන් වෙන සිල් ව්‍යාපාරයක් තමයි අපි මේ කරන්නේ. ඉතින් හිමිදිරි පාන්දර රුවන්වැලි මහා සෑය රජාණන් වහන්සේට කිරිපිටි පූජාවක් කරලා තමයි සීල ව්‍යාපාරය පටන් ගත්තේ. ඉතින් හේවිසි නද මැද මුතුකුඩ යටින් අපි මේ අරගෙන යන්නේ කිරිපිඩු. කිරිපිඩු අරගෙන ගිහිල්ලා රුවන්වැලි සෑය රජාණන් වහන්සේට පූජා කරලා අපි එතන ඉඳගෙන උදේ වරුවම සිල් සමාදන් වෙලා උදේ වරුවම අපි එතනට වෙලා කාලය ගත කළා. අපි රුවන්වැලි සෑයේ හාමුදුරුවෝ නමක් කතා කරගත්ත අපේ කට්ටියට සිල් දෙන්න. ඉතින් මේ ස්වාමින් වහන්සේ අපේ කට්ටියට සිල් දුන්නා. ඊට පස්සේ අපි පිරිකරපු ස්වාමින් වහන්සේට පූජා කරලා කට්ටියම සිල් සමාදන් වුණා. මෙතන රුවන්වැලි සෑය ළඟ මෙන්න මේ වගේ දාස්පතිය පූජාවල් එක පූජාවල් මෙතන ගොඩාක් කරනවා. ඉතින් ඒවට සම්මාදම් වෙන්න පුළුවන්. මම හිතන්නේ අපිට වඳින්න ලැබෙන එකත් ඇත්තටම මේ කාලේ හැටියට මහඟු පින්කමක් තමයි. අපි රැස් කරගන්න කුසලයක් තමයි රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලා මලක් පූජා කරලා වඳින්න ලැබෙන එකත් ඇත්තටම මහා මාර කුසලයක්. ඉතින් මෙතන ළමයි වගේකට වෙස් බැන්දා. මෙතන රුවන්වැලි සෑය ළඟ මේ තියෙන ඒ දර්ශන. ඊට පස්සේ අපේ කට්ටිය දවල් දානෙට නැවතත් පූර්වාරාමේ තමයි අපි බුක් කරලා තිබුණේ. එතනට කට්ටියම ආවා මේ අපේ දවල් දානෙට. ඉතින් මේ තියෙන දවල් දානෙට හදපුවා සුදු බත්, රතු බත්, අලහොදි, සෝයා මීට්, අඹ, කැට සලාද තියෙනවා, පපඩම් තියෙනවා. මේක තමයි අපේ දවල් දානේ. පස්සේ දවල් දානෙන් පස්සේ අපි එහෙමම ගියා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ගාවට. එතන ඉඳගෙන කට්ටියම ප ဋ ාණි සජ්ජායනා කරලා ඊට පස්සේ එහෙමම අපි ජේතවනාරාමේ ගාවට ආවා. එතන ඉඳගෙන ජේතවනාරාමේ චෛත්‍යයේ පොඩි හැඳින්වීමක් තිබුණා. ඒක කරලා ඇත්තටම එතන ගොඩක් අපි දන්නේ නැති දේවල් පවා ඉතින් අපි දැනගත්තා. ඉතින් ඔයගොල්ලන්ටත් මේ වගේ පින්කම් වලට සහභාගී වෙන්න පුළුවන්. මම මෙතන මේ වීඩියෝ එකේ පල්ලෙහාන් අපේ දුරකථන අංක දාන්නම්. ඔයගොල්ලන්ට ඒවට කතා කරලා අපි යන රූට් එකෙන් නගින්නත් පුළුවන්. අපි පටන් ගන්න තැනින් නගින්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට අපේ මේ වගේ ගොඩාක් අපි මේ දේශීය ඒ වගේම දඹදිව වන්දනාවක් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම පල්ලෙහාන් අපේ ටෙලිෆෝන් නම්බර්ස් දාන්නම්. ඔයාලට යන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ නම්බර්ස් වලට කතා කරලා ඔයගොල්ලන්ටත් සම්මාදම් වෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ආයෙ ලස්සන වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. එතකන් සුබ දවසක්.